හරිද? ගෑල්ලම පිරිමි ළමයි වෙනසක් නැහැ. මෙතන වැඩිපුර ගෑල් ළමයි ඉන්න මං කියන්නේ. අර ගෑල් ළමයට කොච්චර වුණත් ළමයි මොන දේ කරාත් අන්තිමට ඉගෙන ගත්ත දේ තමයි ඉතුරු වෙන්නේ. හරිද? ඒක අම්මා තාත්තා ඔයාලට කියනම ඇති, ගුරුවරු කියනම ඇති. ඒක විශ්වාස කරන්න. ඒක මම මේක කියන්න ඕනි පළවෙනි දවසේ ඉඳලා. මොකද ළමයි ඒක හිතන්නේ නැහැ. දැන් අම්මා තාත්තගෙන් සල්ලි අරගෙන පන්ති යනවා, ඔහේ යනවා, බ්‍රැල්ලට යනවා. හැබැයි හරි තැනට වැටෙනවා අඩුයි ගොඩක් ළමයි. එතකොට අර ගෑල් ළමයට ඉගෙන ගත්තාම එන වටිනාකම ළමයි මොකක්වත් වෙන දෙයකින් ගන්න අමාරුයි. ඒක ඔයාලට තේරෙයි. දැන් ඔයාලා හිතන දැන් ඔයාලගේ රිසල්ට් එක ගමේ හිතන ඔයාලා C2යි S2යි වගේ රිසල්ට් එකක් ඔයාලට ආවා කියලා. ඒතර ඔයාලා ගමෙන් කිහින් කියනවා මට මෙහෙ රිසල්ට් එක තියෙන්නේ නැන්දේ අරම්මනම් කියලා කියනවනේ. එහෙම කිව්වහම ටිකක් අර පිළිගැනීමක් නැහැනේ. ඒක ඔයාලට තේරෙනවා ඇති. හරිද? හිතන්න ඔයාලා ඒ තුනක් කරන් මට මේ රිසල්ට් එක තියෙනවා. මම මෙච්චර රෑන්ක් එකක් ගත්තා කියලා කවදා හරි කියන්න ලැබුණොත් ඒ එන පිළිගැනීමයි අතන තියෙන පිළිගැනීමයි වෙනස් සෑහෙන්න. හරිද? ඒ අර ඒගොල්ලෝ මිනිස්සු මනින පිළිගැනීම දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් අපි අනිත් මිනිස්සුන්ට පේන්න ඕනේ නැහැ අපිට ඕනි දේ අපි කරන්නේ කියලා. ඒ වුණාට සමාජේ තිත්ත ඇත්ත ඕක. හරිද? ලංකාවේ ජීවත් වෙනවා නම් ලංකාව අපි කාලේ ජීවත් වෙනවනේ ඊට පස්සේ රට යන ඒව වෙන්න පුළුවන්. ඒ වුණාට අර ලංකාව ඇතුලේ ඉන්නවනම් පැවැත්මක් තියෙනවනම් ගොඩක් වෙලාවට ගෑල් ළමයින්ට අධ්‍යාපනය ඕනේ. හරිද? පිළිගැනීම ඕනේ. කැම්පස් එකට යනවා කියන එකත් ළමයාට පිළිගැනීම. හරිද? ඒ නිසා මොන සබ්ජෙක්ට් එක කරත් කමක් නැහැ. මට ඕනි මගේ ගිය පාරේ මං කරපු විදිහට ඒ දැනුම ඔයාලට දෙන්න, ඒ ධෛර්යය ඔයාලට දෙන්න, ඒ මොටිවේෂන් එක දෙන්න. මට ඕනි අර දැන් ඔයාලට තියෙන ඒ ටැලන්ට් එක චුට්ටක් හරි ඉස්සරහට ගන්න. හරි අපි එහෙනම් A+ එකක් දාන තැන මට ඕනි ක්ලාස් එකට එන ළමයි 10 නම් 10ම A තියෙන්න ඕන. ඒක තමයි මගේ ටාගට් එක. මේ පාරේ 25 ඕගොල්ලෝ ලියනවා නම් A එකක් ටාගට් කරන ළමයි අඩු ගානේ B එකකින් හරි නවතියි. හරි එන ඒ හින්දා විශ්වාසය තියාගන්න. උත්තර ලියන්න. උත්තර ලිව්වහම ඔයාලටම හැදෙනවා විශ්වාසය. ඔය කරන්න නැති කම හින්දා තමයි අමාරුයි කියලා තේරෙන්නේ. හරිද? ඒ නිසා නිරන්තරයෙන් ලියන්න. අදට ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්න ලොකු ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. ඔය කැමති කොටසක් රෝම ඉලක්කම් 2 කොටස ලකුණු 5 ප්‍රශ්නයක් ලියන්න. හරිද? එහෙම ලියලා ලිවීම තමයි ඇත්තටම මේ රහස. ආට් කරලා ගොඩ යන්න නම්. හරි? පුළුවන්. හරි අඳින ටිකක් කරන්න. මේ සතිය මම අඳින මාතෘකා ප්‍රැක්ටිකල් දෙන්නම්. ඒකට අදාළ ඒවා ගෲප් එකේ දානවා. ඒවට අදාළ චිත්‍ර ටික අඳින්න. හරි? ලංකාවටම චිත්‍ර උගන්වන එකම ඔන්ලයින් ආර්ට් ඇකඩමිය ආර්ට් මිරර් ඔන්ලයින් ආර්ට් ඇකඩමි 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය ආවරණය කරමින් තියරි සහ ප්‍රැක්ටිකල් කියා දෙන ලංකාවේ එකම ඔන්ලයින් ආර්ට් ඇකඩමිය මෙහෙයවීම ගයිනි රත්නායක වැඩි විස්තර සඳහා 076 712 50 28 ආර්ට් මිරර් ඔන්ලයින් ආර්ට් ඇකඩමි චිත්‍ර නම් ආර්ට් මිරර් පමණයි.